සුබ දවසක් යාළුවනේ. අද මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලගේ PC එකේ තියෙන Windows එක හෝ Microsoft Office ඕනම පැකේජ් එකක් one click එකක් හරහා activate කරගන්න කොහොමද කියලා free වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් කියන්න ඕනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊට හැපැති පුංචි bell icon එක තියෙන එකත් click කරන්න. එතකොට තමයි මම මේ වගේ වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එක එන්නේ. හරි අපි යන වීඩියෝ එකට යමු. activate කරන්න කලින් ඔයාලගේ PC එකේ තියෙන්න ඕනේ KM Spyco කියන software එක. මේ software එකේ download page එක තමයි මේ වගේ බලා ගන්න තියෙන්නේ. link එක මම යටින් දාලා තියෙනවා. link එක click කරලා දින වගේ ad එකක් ආවොත් මෙතන skip ad කියන දා click කරන්න. ඊට පස්සේ ඔයාලට download page එක මේ වගේ තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ page එකට ආවට පස්සේ මෙතන free download කියලා තියෙනවා tab එකක්. ඒක click කරන්න. ඒ click කරලා ඔයාලට මේ වගේ ad page එකේ මෙතන තප්පර 30ක් ඉන්න කියනවා download link එක generate වෙනකම්. හරි ඒ තප්පර ටික එන අතර මෙතන Google එකේ captcha පුරවන්න આવොත් ඒකත් fill කරන්න මේ වගේ. ඒකත් fill කරලා ඉවරලා මෙතන create download link එක දෙන tab එක ඒකයි click කරන්න. ඒක click කරාට පස්සේ තවත් මේ වගේ page එකකට එයි. මේ page එකට ආවට පස්සේ මෙතන generate වෙනවා link එක. ඊට පස්සේ link එක generate වෙනවා. ආයෙත් වැටෙනවා click here to download කියලා. ඒකත් click කරන්න. හරි ඒ click කරාම ඔයාලට පේන ඇති software එක download වෙනවා. හරි ඔය software එක download කරගත්තාම මේවා තමයි පේන්නේ. ඊට පස්සේ software වල right click කරලා මෙතන extract here කරගන්න. එතකොට මෙතන මේ ආකාරයට extract වෙනවා. ඒක extract වුණාට පස්සේ ඒ file එක open කරලා මෙතන KMS software එකේ setup එක තියෙනවා. ඒක open කරගන්න. හරි ඒක open කරාට පස්සේ මේ වගේ setup එක එනවා. මේක next කරලා මෙතන tick එක දාලා ආයෙත් next කරලා මේ වගේ නම් තෝරන්න දෙයක් නැහැ. මේ වගේ install කරගන්න පුළුවන් වලට පහසු වෙනවා. ඔයාලට පේන ඇති install වෙනවා. හරි software එක install කරලා ඉවරනහම ඔයාලා software එක install කරගත්තේ folder එකට යන්න. මම install කරගත්තේ program file වල KMS කියන folder එකේ. ඊට පස්සේ ඔයාලා software එක run කරන්න මේ වගේ. software එක run වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. ඔයාලට sound එක සමග පේන ඇති software එක run වුණා. පොඩ්ඩක් load වෙනවා. හරි ඔයාලා මේ software එක හරහා පේන ඇති මගේ Windows 10 දාලා තියෙන්නේ. Microsoft Office මගේ අල්සින මතක නෑ. හරි ඒක වුණා Office දාලා තියෙන්නේ. ඒ දෙක ඔටෝම සේජ් වෙලා එනවා. ඒකට කරන් තියෙන පහසුම දෙයයි මෙතන මේ තියෙන බටන් එක ක්ලික් කරන්න විතරයි. හරි වඩ වෙනදී ඒ දෙකම ඇක්ටිවේට් වෙලා ඒ software එක close වෙනවා. හරි දැන් අපි බලමු ගිහිල්ලා Windows 1යි Office 1යි ඇක්ටිවේට් වෙලාද කියලා. හරි ඔයාලට පේන ඇති මගේ Windows 10 එක activate වෙලා තියෙනවා මෙතන මේ තියෙන්නේ. හරි දැන් අපි ගිහින් බලමු Office activate වෙලාද කියලා. හරි ඔයාලට පේන ඇති මගේ Office package එකත් සාර්ථකව activate වෙලා තිනවා. මේ
Office Personal Plus 2030. හරියට බලා ගන්න ඇති කොහොමද ඔයාලගේ PC එකේ තියෙන Windows හෝ Office package එක free activate කරගන්නේ කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් like කරන්න. නොදන්න යාළුවන්ට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් my channel එක subscribe කරන්න. ඊට හැබැයි දුන්න bell icon එකක් තියෙනවා ඒකත් click කරන්න. මතක තුවාගේ අදහස් පහලින් comment කරගෙන යන්න. තාත් මේ වගේ තාක්ෂණික වීඩියෝ එකකින් හමු වෙන දිගටම මගෙත් එක්ක රැඳී සිටින්න. සුබ දවසක්.